අයිබෝවන් අද අපි අලුත් වැඩසටහනක් ඉතින් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අපි මේ ඇවිල්ලා ඉන්නේ මේ කොමර්ස් කරන ළමයි, කොමර්ස් කරපු ළමයි හැමෝම දන්න මේ ඒ ළමයි ආදරයට කියන මේ කොමර්ස් අප්පච්චිගේ ෆාම් එකට තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ තැන තෝරගන්න හේතුව තමයි මේ මොකද කොමර්ස් කියන විෂය පොතට පතට සීමා නොවි ඒක ප්‍රායෝගිකව ඔප්පු කරපු විවසායකයෙක් තමයි ඉතින් කොමර්ස් අප්පච්චි. අයිබෝන් සර්. අයිබෝන් මල්ලි. ඉතින් මම මේ මුලින්ම දැනගන්න කැමතියි සර් මේ කොමර්ස් කරද්දී අපිට නිතරම ඉගෙන ගන්න දෙයක් තමයි මේ ව්‍යවසායකත්වය. ඉතින් මේ ව්‍යවසායකත්වය කියන එක සර් කොහොමද සර්ගේ ජීවිතයට එකතු කරගත්තේ? ඇත්තටම මේ මම ව්‍යවසායකත්වය කියන එක ඇත්තටම ජීවිතයට එකතු කරගන්න ඕන කියලා හිතුනේ මේ ව්‍යාපාරය නිර්මාණය කරන්න මට පළවෙනියටම අදහස ආපු දවසේ. තල්ලත්ත ෆාම් නිර්මාණය කරා මීට අවුරුදු 5කට කලින්. තල්ලත්ත ෆාම් නිර්මාණය කරනකොට ගොඩක් අය කිව්වා මේ රිස්ක් එක ගන්න එපා කියලා. තල්ලත්ත ෆාම් නිර්මාණය කරනකොට කිව්වා මගේ සබ්ජෙක්ට් එක මම ගුරුවරයෙක් විදිහට මට මේක කරගෙන යන්න බැරි වෙයි කියලා. වෙනම පැත්තට ව්‍යාපාරයක් කියලා. හැබැයි මං හරි කැමති අවදානම් ගන්න. මං ඒ අවදානම ඇත්තටම ක්‍රියාවෙන් ඔප්පු කරා. ඒක අවදානම ගත්තා. ඇත්තටම දැන් ලංකාවේ සාර්ථකම ව්‍යාපාරයක් විදිහට තල්ලත්ත ෆාම් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ ඒ වගේම සර් මේ අපිට ආරංචි මේ තල්ලත්ත ෆාම් එකේ මේ ලොකු එක්ස්පෝර්ට් බිස්නස් එකකුත් යනවා කියලා. මොකක්ද සර්? ඇත්තටම මේ තල්ලත්ත ෆාම් එකේ ප්‍රධානම ව්‍යාපාරික අවස්ථාව තමයි විසිතුරු මත්ස්‍ය අභිජනනය. එතකොට මේ මගේ ෆාම් එකේ මේ විසිතුරු මසුන් විශාල ප්‍රමාණයකින් ඕනෑම ප්‍රමාණයකින් ඉන්නවා. ඒ කියන්නේ විවිධ වර්ගවල විසිතුරු මත්ස්‍යෝ ඉන්නවා. ඕනෑම ප්‍රමාණයකින් තොග සහ සිල්ලර මිලදී ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම කාප් මසුන්, ගෝල් පීස්ලා, එතකොට විවිධ වර්ගවල විසිතුරු මසුන් ඉන්නවා. දේශීය වෙළඳපොළට වගේම විදේශීය වෙළඳපොළත් අරමුණු කරගෙන තමයි මම නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම මේ තව කෘෂිකාර්මික පැත්ත යනවා. දැන් මේ දවස්වල නම් පේනවා ඇති මේ හැම තැනකම වගා කරලා තියෙන මේ කොමඩු තියෙනවා. ඔව් පිපිඤ්ඤා, එතකොට සෝයා තියෙනවා, peer තියෙනවා, ගස් ලබු තියෙනවා. කෙටි කාලින සහ දිගු කාලින වශයෙන් විවිධාකාර භෝග වර්ග නිෂ්පාදනය කරලා තියෙන වගා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම සර් මේ කොමර්ස් කියන විෂය උගන්වද්දී නේද මම අහලා තියෙනවා ළමයි ගොඩක් මාත් එක්කත් කියලා තියෙනවා මේ තල්ලත්ත ෆාම් එකේ උදාහරණ තමයි සර් මේ ගොඩක් වෙලාවට මේ කොමර්ස් කියන විෂය උගන්වන්න ගන්න කියන. ඇත්තටම මොකක්ද ඒ කතාව? ඇත්තටම ගත්තොත් එහෙම මේ එක උදාහරණයක් ගත්තොත් එහෙම මේ අපේ 11 වසරේ දරුවන්ට තියෙනවා මේ පාඩමක් කළමනාකරණය කියන. මම දැන් මෙතන ගත්තොත් එහෙම මේ තියෙන්නේ සාර්ථක මගේ පිපිඤ්ඤා වගාවක් තියෙන්නේ. මේක සම්පූර්ණ මෙතන කළමනාකරණයක් තියෙන්නේ. මම මේක හදන්න කලින් මේකට යන ඇට ප්‍රමාණය කොච්චරක්ද, මේක කොයි කාලෙද හදන්න ඕන, මේකේ භූමිය සකස් කරන්නේ කොහොමද, මේ සියල්ල මම සැලසුම් කරණය කළා. එතකොට මේක මම මේ දැන් වගා කරලා ඉවර වෙලා මේකේ ජල සම්පාදනයට වෙනම මම සේවකයෙක් යොදවලා ඉන්නවා. තෙල් ගහන්න වෙනම සේවකයෙක් යොදවලා ඉන්නවා. එතකොට පොහොර ටික දාන්න වෙනම සේවකයෙක් යොදවලා ඉන්නවා. එතන සංවිධානකරණයේ ළමයිට මම ඒ උදාහරණ ඇත්තටම පැහැදිලි ළමයිට හරි ආසයි. මොකද මම මේ මෑතකත් මගේ ක්ලාස් වල ළමයි මම එක්කගෙන ඇවිල්ලා මේගොල්ලන්ට ප්‍රායෝගික දැනුම මේවට දීලා මේ වෙන දේවල් ඔක්කොම පැහැදිලි කරලා තියෙනවා. මෙතන සම්පූර්ණම තියෙන්නේ කොමර්ස් සම්පූර්ණ. මේ ව්‍යාපාරයට આવොත් එහෙම සම්පූර්ණ ඒගොල්ලන්ට ප්‍රායෝගිකව ව්‍යාපාර කොටස් ටික ඔක්කොම අල්ලගන්න පුළුවන්. ඒ නිසා ළමයි හරි ආසයි. ළමයි හරි ආදරෙන් මේක බලනවා. ළමයිට දැනුම හම්බ වෙනවා. මම හැම ළමයෙකුටම කියන්නේ හැම දරුවෙකුටම කියන්නේ කොමර්ස් කරා නැතා එන්න තල්ලත්ත ෆාම් බලලා යන්න. මේකෙන් ගන්න පුළුවන් දැනුම මාර විදිහට ඒගොල්ලන්ගේ ජීවිතේට වටිනවා. කොමර්ස් කියන විෂය මම ගත්තොත් එහෙම මේ සර් කියපු දේවලුත් එක්ක අර විභාගයකට ලියලා ඒකක් ගන්නවට වඩා එහාට ගිහිලා තමන්ගේ ජීවිතේ දිනන්න තමන්ට සල්ලි ටික හොයාගන්න මේ කරන්න පුළුවන් ළමයින්ට ඉගෙන ගන්න පුළුවන් ආසම විශේෂ ක්ෂේත්‍රයක් තමයි කොමර්ස් කියන්නේ. ඉතින් මේ කොමර්ස් කරන සහ කොමර්ස් කරපු ළමයින්ට ඒ වගේම ව්‍යාපාර ලෝකයට එන්න බලාගෙන ඉන්න ළමයින්ට සර් දෙන පණිවිඩය මොකක්ද? ඇත්තටම මම කියන්නේ මේ කොමර්ස් කියන්නේ පොතට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මට මම ගුරුවරයෙක් විදිහට මම කොමර්ස් උගන්වන ගුරුවරයෙක් විදිහට මට මේ වගේ ව්‍යාපාරයක් නිර්මාණය කරන්න පුළුවන් වුණා නම් මම මගේ දරුවන්ට කියන්නේ පටන් ගන්න ව්‍යාපාරයක්. චූටිම තැනින් පටන් ගන්න. මම කියන්නේ ගෙදර අඩුම තරමේ ඒගොල්ලන්ට ප්‍රායෝගික දැනුම ගන්න මිරිස් පැල 10ක් කර හිටවන්න. මම කියන්නේ ගෙදර මාළු 4-5 දෙනෙක් ඇති කරන්න. ඒක වාණිජ්‍ය පරමාර්ථයෙන් වෙන්නත් පුළුවන්. විසිතුරු මත්ස්‍යෝන් ඇති කරන එක සමහර විනෝදාංශයක් විදිහට කරනවා. හැබැයි මම කියන්නේ මේ වාණිජ්‍ය පරමාර්ථයෙන් පොඩිවට හරි බිස්නස් එකක් පටන් ගන්න. කවදා හරි දවසක ව්‍යාපාර වලින් ඔයගොල්ලන් ගොඩ යනවා කියලා. ඒ නිසා මම හැමෝගෙම ඉල්ලන්නේ එන්ට තල්ලත්ත ෆාම් බලන්න, දැනුම ගන්න. හොඳ ව්‍යාපාරික අවස්ථාවන් ගොඩක් මෙතනින් ඔයාලට ඉස්පතු කර ගන්න පුළුවන්. මම ඕන වෙලාවක මගේ දැනුම ඕනම දරුවෙකුට ඕනම කෙනෙකුට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ආයෙත් අලුත් වැඩසටහනකින් හම්බෙමු. එතකන් රැඳී සිටින්න.